අයිබෝන් දේශපාලන කාවකට වඩා ඉන් ඔබට ගිය පැරණි කතාවක් අද යළිත් සිහිපත් කරන්නට දේශය හඬ සූදානම්. පසුගිය ජනාධිපතිවරණ පැවති සමයේදී මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලහංගුණෑවේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කළ අනුකුමාර දිසානායක රජරටින් බිහිවෙන නායකයෙක් නිසා උන්වහන්සේ පන්සලට අනුකුමාර දිසානායක පැමිණි අවස්ථාවේ සෙත් පිරිත් කර නූලක් අතේ ගැට ගැහූ නමුත් විහාරස්ථානයෙන් බැහැරව යන විටම එම නූල කඩා විසික් කර බව උන්වහන්සේ විසින් ප්‍රකාශ කළ බව සියලු මාධ්‍යන්වල පළවුවා. එලෙසම ජනතා විමුක්ති පෙරමුණේ අතීත කතාව දිගහැර දක්වන විට දන්ත ධාතුන් වහන්සේ වැඩවසන ශ්‍රී දළදා මාලිගාවට JVP ත්‍රස්තවාදී කණ්ඩායම විසින් 1989 වර්ෂයේදී පහර දී යුද හමුදා බටහින් දෙදෙනෙක්ද ඝාතනය කරන ලදී. මේ සියලුම දේවලින් පැහැදිලි වන්නේ බෞද්ධ ආගමට ජනතා විමුක්ති පෙරමුණේ ලැබියාවක් නැති බවයි. ජනාධිපති වූ අනුකුමාර දිසානායක මහතා මේ වන විට දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට එකඟ වී ඒ කටයුතු වලට සූදානම්ින් සිටි. එලෙසම ඉපරිණි දවස් සිට මිහින්තලේ රජමහා විහාරයේ පොසොන් මහා උත්සවය පවත්වන්නේද රාජ්‍ය අනුග්‍රහය ඇති වේ. එහෙත් පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී වසර දෙකේදීම කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් රනිල් වික්‍රමසිංහ රජයේ ලබා නොදුන්නේ මිහින්තලේ විහාරාධිපති ස්වාමින් වහන්සේ රනිල්ගේ ගැත්තෙක් නොවි ඍජුව කියන දේ සත්‍ය ජනතාවට ප්‍රකාශ කිරීම නිසාය. ඒත් අද වෙනකොට අනුකුමාර ජනාධිපතිතුමා තම රජයේ යටතේ පෙර පරිදි පූර්ණ අනුග්‍රහය ලබා දී පොසොන් උත්සවය කිරීමට කටයුතු යොදා ඇති බව මිහින්තලේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් මාධ්‍යයට ප්‍රකාශ කරන ලදී. මේ සියලු කාරණාවලින් අපට පේන්නේ පසුගිය කාලේ බෞද්ධයෙකු නො වූ අනුකුමාර දිසානායක දැන් බෞද්ධ ආගම වැළඳගෙන ඇති බවය. අපි ඊටාම සතුටු වෙනවා ලංකාවාසී අතිමහත් ජනතාවක් තමන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී ඇති ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ බෞද්ධ දර්ශනය අනුකුමාර දිසානායක ජනාධිපතිවරයාද වැළඳගෙන ඉපරිණි බෞද්ධ සිද්ධාස්ථාන වලින් කෙරෙන ආගමික හා සංස්කෘතික මංගල්‍යවලට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටය. ඉතින් අනුකුමාර ජනාධිපතිතුමනි ඔබ බෞද්ධයෙකු වීම පිළිබඳ ඔබට අපි සුබ පතනවා. බොහොම ස්තුතියි.